හොඳයි අපි එහෙනම් මේ පාඩමට යමු. අපි අද ඉඳන් දේශගුණය කියන පාඩමේ ඊයේත් කිව්වා මේ ලෝකයේ දේශගුණය ශ්‍රී ලංකාවේ දේශගුණය කියලා පාඩම් මාතෘකා දෙකක් තියෙනවා. ඒ පාඩම් මාතෘකා දෙකේ ලෝකයේ දේශගුණය කියන පාඩම කතා කරන්නේ මේ ප්‍රධාන මාතෘකා තුනක් යටතේ. මේ ප්‍රධාන මාතෘකා තුන තමා එකක් අපි මුලින්ම කතා කරන ලෝකයේ දේශගුණයේ ලෝකයේ දේශගුණයේ මූලිකාංග ටික. දෙවනුවට අපි කතා කරන ලෝකයේ දේශගුණයේ තීරණය කරන සාධක ටික. ඊළඟට අපි කතා කරන අවසානයේ පාඩමේ අවසාන ප්‍රධාන මාතෘකාව වෙන්නේ ලෝකයේ දේශගුණ වර්ගීකරණ යටතේ කෙපන්ගේ දේශගුණ වර්ගීකරණය ගැන කතා බහක් තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි මේ ප්‍රධාන පාඩමේ යන්නේ. අපි අද ආරම්භ කරමු ලෝකයේ දේශගුණයේ මූලිකාංග කතා බහ සම්බන්ධයෙන්. හොඳයි ඊට කලින් අපි දන්නවා මේ දැන් හැම වෙලෙම කතා බහ කරන්න ඕනි. එතකොට අපිට පුළුවන්කම තියෙනවා වැඩි දේවල් ප්‍රමාණයක් අවධාරණය කරගන්න පාඩමේ. ඒ නිසා මේ අහන ප්‍රශ්න වලට පුළුවන් නම් හැම විටම උත්සාහ කරන්න පිළිතුරු දෙන්න. දැන් අපි භූගෝල විද්‍යාවේ මොකක් ගැනද කතා බහ කරන්නේ? භූගෝල විද්‍යාවේ තේමාව මොකක්ද කියලා අහුවොත් එimhe උත්තරයක් දෙන්න තියෙන ළඟ මොකක් හරි තියෙන්න ඉබේ. මොකද්ද භූගෝල විද්‍යාවේ තේමාව කියන්නේ? අපි කතා කරන්නේ භූගෝල විද්‍යාවේදී භූදර්ශනයේ අවකාශීය හා කාලීන වෙනස් වීම ගැන. භූදර්ශනය කියන්නේ පුතේ මේ එලිපහළට බැස්සහම අපිට මේ පේන්න තියෙන ස්වභාවික පරිසරයේ ප්‍රකෘති தත්ත්වය තමයි අපි කියන්නේ භූදර්ශනය කියලා. ඒ කියන්නේ ඒකට අයිති මිනිසා විසින් නිර්මාණය කරන ලද දේවලුත් අයිති. ඊළඟට ස්වභාව දහම විසින් නිර්මාණය කරපු දේවලුත් මේ භූදර්ශනයට අයිති. ඒකට තේරෙන්න ඕනි භූදර්ශනයත් කොටස් දෙකයි. භෞතික භූදර්ශනය සහ මානව භූදර්ශනය කියලා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එතකොට මේ භෞතික භූදර්ශනයයි මානව භූදර්ශනයේ තැනින් තැනට වෙනස් වෙන ස්වභාවය තමයි අපි කියන්නේ අවකාශීය වෙනස්කම කියලා. භෞතික භූදර්ශනයත් වෙනස් වෙනවා තැනින් තැනට මානව භූදර්ශනයත් තැනින් තැනට වෙනස් වෙනවා. එතකොට ඒ වගේම තමයි මේ භෞතික භූදර්ශනය මානව භූදර්ශනය කියන දෙකමත් කාලෙන් කාලට වෙනස් වෙනවා. දැන් උදාහරණයක් විතර ගත්තොත් දැනට දැනට අපිට පේන්න තියෙනවා ලෝකසිතියමේ මාලදිවින් දූපත්. හැබැයි අපි දන්නවා ගෝලීය උණුසුම් වීමත් එක්ක හිම කඳු දිය වෙලා අයිස් කඳු දිය වෙලා සාගර වලට ජලය එකතු වෙලා මුහුදු මට්ටම ඉහළ නැගලා 2050 වෙනකොට මාලදිවයින් දූපත් සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වෙනවා කියලානේ පුරවකථනය කරලා තියෙන්නේ. ඒතර අපිට පේනවා කාලීන වෙනස්කමක් අවකාශීය වෙනස්කම් වගේම කාලීන වෙනස්කමකුත් අපිට භූදර්ශනයේ පේනවා ඒ විදිහට. ඊළඟට ග්ලැසියර් තට්ටුවල සිදුවන වෙනස් වීම නේද? චන්ද්‍රිකා ඡායාරූප වලින් අධ්‍යයනය කරලා තිනවා. එතකොට අපිට දැනගන්න දැක ගන්න ලැබිලා තියෙනවා තියෙන අයිස් තට්ටු වල ප්‍රමාණය එන්න එන්න අඩු වෙලා යනවා ෂේ වෙලා යනවා කියලා. දැන් උදාහරණයක් විතර ගත්තොත් ග්‍රීන්ලන්තේ අයිස් තට්ටු වල වැස්ම පිළිබඳව චන්ද්‍රකාචාරෝප සෙට් එකක් අරගෙන බැලුවොත් කාලීනව සිදු වෙලා තියෙන වෙනස්කම් අපිට අවබෝධ කරගන්න පුළුවන්. ඒ වගේ කාලීන වෙනස්කම සහ තැනින් තැනට භූදර්ශනයේ තියෙන වෙනස්කම් පිළිබඳව අධ්‍යයනයක් තමයි භූගෝල විද්‍යාවෙන් කරන්නේ. ඒ නිසා කවුරු හරි කෙනෙක් ඇහුවොත් එම භූගෝල විද්‍යාව මොකක් ගැනද කතා බහ කරන්නේ කියලා වාට දෙන්න තියෙන උත්තරේ තමයි භූදර්ශනයේ අවකාශීය හා කාලික වෙනස් වීම පිළිබඳව තමයි අපි භූගෝල විද්‍යාවෙන් අධ්‍යයනය කරන්නේ. හරි දැන් වාට ඒක පැහැදිලි වෙන්න ඇති. එතකොට මේ ගැන කතා කරන අපිට ඇයි මේ දේශගුණය ගැන කතා කරන්න වෙලා තියෙන්නේ? භූදර්ශනයේ එක කොටසක් තමයි දේශගුණය. භූදර්ශනයේ එක කොටසක් තමයි දේශගුණය. ඒ වගේම තමයි හොඳට මතක තියාගන්න මේ පවතින දේශගුණය අනුව භූදර්ශනයේ වෙනස්කම් නිර්මාණය වෙලා තියෙනවා. දැන් මම උදාහරණයක් කියන්නම්කෝ. දැන් ඔයා කවදා හරි දවසක ජීවිතේ ගිහිල්ලා ඇති මේ නුවරඑළියට. නේද? නුවරඑළියේ තියෙන දේශගුණය අත්විඳලා ඇතිනේ. එතකොට අපි ජීවත් වෙන ප්‍රදේශයේ තියෙන දේශගුණයට වඩා නුවරඑළිය දේශගුණය වෙනස්. ඒතර බලන්නකෝ නුවරඑළියට ගියාම මේ අපි ජීවත් වෙන කලාපයේ තියෙන දේශගුණයට අනුව හැඩගැහිච්ච ගහකොළ ඒ විදිහටම නුවරඑළිය දකින්න ලැබෙනවද? නැහැ. දැන් අඹේ වෙලටම ගියාම අපිට පේනවා ගස්වල වියන සුළඟ විසින් කපා හැරලා නේද? කපන ලද ලස්සනට කපලා හදපු ගහක් වගේ අර ගාඩන් වල තියෙන අපි කතුරු වලින් කපලා හදන ගස් අන්න ඒ වගේ හැඩයට හැදිලා. ඒතර ඒකට බලපාලා තියෙන දේශගුණය. ඊළඟට ඒ ගහක පොත්තේ ඝනකම බැලුවොත් මෙහි ගහක පොත්තේ ඝනකමට වඩා වැඩි. එයි තද සීතල පරිසරයේදී යාට ආරක්ෂා වෙන්න යා ඝනකම පොත්තක් හදාගෙන ඉන්නවා. ඊළඟට කඳ ගත්තාම බොහොම ඍජු කඳක් නැහැ. ඇඹරිච්ච ගැට සහිත ශාක කඳන් තමයි ගොඩක් වෙලාවට දකින්න ලැබෙන්නේ. ඒකට හේතුව තමයි තද සුළඟ. බලන්නකෝ දේශගුණයට අනුව මේ භෞතික පරිසරයේ වෙනස්කමක් නිර්මාණය වෙලා තියෙන විදිහ.
නේද? ඊළඟට බලන්න නුවරඑළියට ගියාම නුවරඑළියේ ළමයින්ගේ ඉස්කෝලේ ළමයින්ගේ පාසල් ළමයින්ගේ යුනිෆෝම් එකේ කොටසක් බවට පත් වෙලා තියෙනවා මේ ජර්සිය. නේද? සීතලෙන් ආරක්ෂා වීම සඳහා ඒගොල්ලෝ ජර්සිය භාවිතා කරනවා. එතකොට අපිට පේනවා භෞතික භූදර්ශනයට විතරක් නෙමෙයි දේශගුණය බලපාලා තියෙන්නේ මානව භූදර්ශනයටත් බලපාලා තියෙනවා. නේද? ඊළඟට ඒගොල්ලන්ගේ ඉස්කෝල දැන් අපේ ඉස්කෝල 7:00ට පටන් ගත්තට නුවරඑළිය ළමයින්ගේ ඉස්කෝලේ පටන් ගන්නේ පැයක් ප්‍රමාද වෙලා 8:00ට. 8:00ට පටන් ගලන් ඊළඟ 2:00 වෙනකන් ඉස්කෝලේ යනවා. නේද? බලන්න ඒතකොට භූදර්ශනයේ මානව භූදර්ශනයට පවා දේශගුණය බලපාලා තියෙනවා. එහෙනම් බලන්න එකක් තමයි භූදර්ශනයේ එක කොටසක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් දේශගුණය කියන කාරණේ. දේශගුණයට අනුව භූදර්ශනයත් අවකාශීය වශයෙන්ුත් ඊළඟට අ, කාලික වශයෙන්ුත් වෙනස්කම් වලට ලක් වෙලා තියෙනවා. ඒ නිසා අපිට භූදර්ශනීය අවකාශීය කාලික වෙනස් වීමක් දෙන්න එක අපිට පුළුවන් කමක් නැහැ දේශගුණය මගහැරලා මේ භූදර්ශනයේ අවකාශීය හා කාලික වෙනස් වීම අධ්‍යයනය කරන්න. නිසා අපේ ප්‍රධාන මාතෘකාව බවට පත් වෙලා තිනවා දේශගුණය හා ඒ ආශ්‍රිත මූලධර්ම පිළිබඳව අධ්‍යයනය. පැහැදිලිද කවින් කියපු දේ? ඔව් සර්. හරි. අපි එනම් පුංචි හැඳින්වීමක් ලියමු නෝට් එකක් විදියට. ලෑස්තිද? ඔව් සර්. හරි. එහෙනම් ලියන්න මේව. භූගෝල විද්‍යාවෙන් භූගෝල විද්‍යාවෙන් භූගෝල විද්‍යාවෙන් භූදර්ශනයේ අවකාශීය හා කාලික වෙනස් වීම පිළිබඳව භූදර්ශනයේ අවකාශීය හා කාලික වෙනස් වීම පිළිබඳව අවකාශීය හා කාලික වෙනස් වීම පිළිබඳව විද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින් අධ්‍යයනය කිරීම විද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින් අධ්‍යයනය කිරීම සිදුවේ. විද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින් අධ්‍යයනය කිරීම සිදුවේ. එහිදී දේශගුණය උද්දෘතකම ඇතුලේ දාන්න මේ වචනය. එහිදී දේශගුණය භෞතික භූදර්ශනයේ ප්‍රධාන සංරචකයක් ලෙස වැදගත් වී තිබේ. භෞතික භූදර්ශනයේ ප්‍රධාන සංරචකයක් ලෙස වැදගත් වී තිබේ. එමෙන්ම භෞතික භූදර්ශනයේත් මානව භූදර්ශනයේත් අවකාශීය හා කාලික වෙනස්කම් නිර්මාණය වීමට භෞතික භූදර්ශනයේත් මානව භූදර්ශනයේත් අවකාශීය හා කාලික වෙනස්කම් නිර්මාණය වීමට දේශගුණය හේතු සාධක වී ඇත. මේ නිසාම දේශගුණය භූගෝල විද්‍යාඥයින්ගේ ප්‍රධාන අධ්‍යයන තේමාවක් බවට පත්ව තිබේ. ප්‍රධාන අධ්‍යයන තේමාවක් බවට පත්ව තිබේ. හරි නේද? හරිද? මම නෝට් එක දෙනවා වේගය වැඩිද? නෑ ඔය ගානේ. නෑ නේ. හරි. එහෙනම් හරි. එහෙනම් අපි හැඳින්වීමක් කතා කළා. දැන් ඕනනම් ඔතෙන්ට උදාහරණ අවස්ථා කීපයක් ලියන්නත් පුළුවන්. මම හිතනවා අවශ්‍ය වෙන එකක් නෑ. මම පැහැදිලි කරපු දේවල් මතක හිටියේ කියලා. නේද?
භෞතික භූදර්ශනයේ වෙනස්කම් නිර්මාණය වෙන්න, තැනින් තැනට වෙනස්කම් නිර්මාණය වෙන්න, කාලෙන් කාලට වෙනස්කම් නිර්මාණය වෙන්න දේශගුණය හේතු වෙලා තියෙනවා. නේ දැන් අහලා තියෙනවා ඉස්සර පෘථිවියේ වැඩි කොටසක්, වැඩි ප්‍රදේශයක් අයිස් තට්ටු වලින් වෙහෙලා තිබිච්ච අයිස් යුග නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි අදට එහෙම නැහැ නේද? අද අයිස් තට්ටු සීමා වෙලා තියෙන්නේ යම්කිසි ප්‍රදේශයකට කලාපයකට විතරයි. ආක්ටික් කලාපයට, ඇන්ටාර්ක්ටික් කලාපයට ලෝකයේ උසම කඳුකර මීටර 6000ට වඩා උසින් වැඩි කඳුකර කලාප වලට සීමා වෙලා තියෙනවා. නේද? ඒ නිසා බලන්න මේ දේශගුණයේ වෙනස්කම් නිසා තමයි එතකොට අපිට මේ කාලික වෙනස බලන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. ඒ වගේම අවකාශීය වශයෙන් වෙනස්. දැන් ග්‍රීන්ලන්තයේ 90%කට වඩා වැඩි භූමියක් අයිස් තට්ටු වලින් වැහෙනකොට සහරා කාන්තාරය එහෙම නැත්නම් අප්‍රිකාවේ උතුරු දිග කොටස් කාන්තාරක ස්වභාවයකට පත් වෙලා තියෙනවා. මේ දේශගුණයේ බලපෑම නිසා. නේද? එහම තියෙනවා. ඊළඟට ලංකාවේ බලන්නකො පැත්තකට දානකො ලෝකේ. ලංකාව අරන් බලන්න. නෝර්ලීට ගියාම සිසිල් සෞම්‍ය දේශගුණයක් තියෙනකොට අනිත් පැත්තෙන් බහැලා එනකොට හම්බන්තොට හම්බ වෙනවා. හම්බන්තොට කාන්තාර දේශගුණෙම නොවුනත් ඒකට සමාන ශුෂ්ක දේශගුණයක් මේ හම්බන්තොට නිර්මාණය වෙලා තියෙනවා. මේ දේශගුණයේ තියෙන අවකාශීය වෙනස්කම් නේද? එතකොට මේ කාරණා උදාහරණ වල ලියන්න අවශ්‍ය වෙන එකක් නෑ. ඒවා මතක තියාගන්න. මෙන්න මේ කාරණේ නිසා තමයි අපි මේ දේශගුණය කියන මාතෘකාව භූගෝල විද්‍යාව කතා බහ කරන්න කියන කතාව. අපි අනුමාතෘකාවකට යමු. අනුමාතෘකාව ලියාගන්න කාලගුණය හා දේශගුණය අතර වෙනස. කාලගුණය හා දේශගුණය අතර වෙනස. කාලගුණය සහ දේශගුණය අතර වෙනස. දැන් පුතේ ඔක මේ වාර විභාග පේපර් වලත් ජාතික මට්ටමේ විභාග වලත් නිතර අහන ප්‍රශ්නයන්නේ දේශගුණේ පාඩමේ. දේශගුණේ පාඩමේ ප්‍රශ්නයක් අහුවොත් බොහෝ විට ඒ රචනා මාදිලී ප්‍රශ්නය හැදෙන්නේ අණු කොටස් හතරකින් ඒවා දන්නවනේ. ඒකේ පළවෙනි අණු කොටස රහන්නේ ගොඩක් වෙලාට ඔන්න ඕක. කාලගුණයයි දේශගුණය අතර වෙනස මොකක්ද කියලා අහනවා. දැන් අපි දන්නවා මේ වායු ගුණය හා සම්බන්ධ සංසිද්ධි දෙකක් මේ දෙකෙන්ම අදහස් කරන්නේ. ඒතර කාලගුණය කියන්නේ හොඳට අහගන්න. කාලගුණය කියලා කියන්නේ කෙටි කාල සීමාවක් තුල වායු ගෝලයේ පවත්නා සාමාන්‍ය තත්ත්වයට අපි කියනවා කාලගුණය. කෙටි කාල සීමාවක් තුළ වායු ගෝලයේ පවතින සාමාන්‍ය ස්වභාවය තමයි කාලගුණය කියන්නේ. එතකොට මේ කාලගුණය නිර්වචනය කරනකොට අපේ නිර්වචනය ඇස්සේ පොඩි කතාවක් කියවුණා කෙටි කාල සීමාවක් කියලා. අන්න ඒක අපි නිශ්චිත කරගන්න ඕනේ. මොකද්ද මේ කෙටි කාලය කියලා කියන්නේ? සාමාන්‍යයෙන් කාලගුණය පිළිබඳ අදහසක් ඉදිරිපත් කරනකොට ඒ අදහස ඉදිරිපත් වෙන්නේ ඉදිරි පැය 24ක් සඳහා. දැන් ඔයා දන්නවා හොඳටම නිවුස් කියනකොට ඕනිම මාධ්‍යයක නිවුස් කියලා අවසානයේ මොකද කරන්නේ? ඉදිරි පැය 24 සඳහා කාලගුණ අනාවකී තමයි ඉදිරිපත් කරන්නේ. බලන්න එතනත් කියන්නෙම ඉදිරි පැය 24 සඳහා වන කාලගුණ අනාවකී කියලා තමයි කියන්නේ. බලන්න එතකොට කාලගුණය සම්බන්ධයෙන් එනවා නිර්වචනයක් අපි ළඟ දැන් තියෙනවා. කෙටි කාල සීමාව. කෙටි කාලය මොකද්ද? පැය 24ක්. පැය 24ක් වැනි කෙටි කාල සීමාවක් තුළ වායු ගෝලයේ පවතින සාමාන්‍ය ස්වභාවය තමයි අපි කියන්නේ කාලගුණය කියලා. එහෙනම් ඔන්න ඒ ගැන නිර්වචනේ හරි පැහැදිලි. මොන හරි ගැටලුවක් තියෙනවද? තියෙනවා නම් ටක් ගාලා මයික්‍රොෆෝන් එක ඔන් කරලා උත්තර දෙන්න පුළුවන්. අහන්න පුළුවන්. මම එහෙනම් යනවා දේශගුණය කියන්නේ මොකද්ද කියන එක පැහැදිලි කරන්න. දේශගුණය කියන්නේ දීර්ඝ කාල සීමාවක් තිස්සේ වායු ගෝලයේ පවත්නා වූ සාමාන්‍ය තත්ත්වයට අපි කියනවා දේශගුණය කියලා. මම ආයි කියන්නම් දීර්ඝ කාල සීමාවක් තිස්සේ වායු ගෝලයේ පවත්නා සාමාන්‍ය ස්වභාවය තමයි දේශගුණය. එතකොට උතෙන්දී අපි නිර්ණය කරගන්න වෙනවා නිශ්චිත කරගන්න මොකද්ද මේ දිගු කාලය. දැන් අතෙන්දී කෙටි කාලය කියලා කිව්වේ පැය 24යිනේ. මෙතෙන්දී දිගු කාලය කියලා කියන්නේ මතක තියාගන්න මේ දේශගුණ විද්‍යාඥයෝ කියනවා යම් කිසි ප්‍රදේශයක දේශගුණය පිළිබඳ අවසාන නිගමනයකට එන්න නම් අඩුම තරමේ අවුරුදු 30ක 35ක වගේ කාල සීමාවක මේ කාලගුණික දත්ත විශ්ලේෂණය කරන්න ඕනේ. කාලගුණික දත්ත කියලා කියන්නේ මොනවද? වර්ෂාපතනයේ සම්බන්ධ දත්ත, පරිසර උෂ්ණත්වයේ සම්බන්ධ දත්ත, සුළඟ, පීඩනය, ආර්ද්‍රතාවය මෙන්න මේ වගේ දත්ත සම්බන්ධයෙන් දීර්ඝ කාලීන අධ්‍යයනයක් කරන්න ඕනේ. දීර්ඝ කාලය තමයි අඩුම තරමේ අවුරුදු 30ක් 35ක්වත් හොයලා බලන්න ඕනේ කියලා තමයි කියන්නේ. එතකොට එහෙනම් පාට පැහැදිලි දීර්ඝ කාල සීමාව කියන්නේ ඒ වගේ දීර්ඝ කාලයක්. වසර 30ක් 35ක් වගේ දීර්ඝ කාලයක් කියලා. එහෙනම් දැන් අපි ළඟ ලස්සන නිර්වචන දෙකක් තියෙනවා කාලගුණයට සහ දේශගුණයට. කාලගුණය කියන්නේ පැය 24ක් වැනි කෙටි කාල සීමාවක් තුළ වායු ගෝලයේ පවත්නා සාමාන්‍ය තත්ත්වයට කියනවා කාලගුණය. වසර 30ක් 35ක් වැනි දීර්ඝ කාල සීමාවක් තිස්සේ වායු ගෝලයේ පවත්නා සාමාන්‍ය ස්වභාවයට අපි කියනවා දේශගුණය. මොන හරි ගැටලුවක් තියෙනවද? නැත්තම් අපිට නෝට් එක ලියන්න නෑනේ. හරි. එහෙම
එහෙමනම් අපි යමු නෝට් එකට. තරු ලකුණක් දාලා ගන්න කාලගුණයේ යනු. කාලගුණයේ යනු. ප්‍රධාන මාතෘකාවක් විදිහට අපි ලිව්වා කාලගුණය හා දේශගුණය අතර වෙනස කියලා. දැන් අනු මාතෘකාවක් ලියන්න කාලගුණයේ යනු. අපි කෙලින්ම නිර්වචනය ලියමු. පැය 24ක් වැනි කෙටි කාල සීමාවක් තුළ පැය 24ක් වැනි කෙටි කාල සීමාවක් තුළ පැය 24ක් වැනි කෙටි කාල සීමාවක් තුළ වායුගෝලයේ පවත්නා වායුගෝලයේ පවත්නා වායුගෝලයේ පවත්නා සාමාන්‍ය ස්වභාවය වායුගෝලයේ පවත්නා සාමාන්‍ය ස්වභාවය කාලගුණය නමින් හැඳින්වේ. කාලගුණය නමින් හැඳින්වේ. හරි. දැන් ඊළඟට තරු ලකුණක් දාලා ගන්න ආපහු දේශගුණය යනු. දේශගුණය යනු. අපි ඒකත් මෙහෙම ලියමු. වසර 30ක් 35ක් වැනි දීර්ඝ කාල සීමාවක් තිස්සේ 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 වායුගෝලයේ පවත්නා වායුගෝලයේ පවත්නා වායුගෝලයේ පවත්නා සාමාන්‍ය ස්වභාවය වායුගෝලයේ පවත්නා සාමාන්‍ය ස්වභාවය දේශගුණය නමින් හැඳින්වේ. දේශගුණය නමින් හැඳින්වේ. හරි. දැන් එනවා ඔන්න ලස්සන නිර්වචන දෙකක් තියෙනවා. හොඳට පාඩම් කරගන්න වෙනවා. දේශගුණ විද්‍යාවේ පාඩමේ ප්‍රශ්න ආවොත් ඔය දෙක අහනවා. ඔකත් අහනවා. අර කලින් වගේම තමයි අනිවාර්යයෙන්ම කාලගුණය මොකක්ද කියන්නේ මොකද්ද දේශගුණය කියන්නේ මොකද්ද එහෙම නැත්නම් ওই දෙක අතර වෙනස මොකද්ද කියන එක අහන්න නැතුව අනිත් ප්‍රශ්න අහන එක එච්චර තර්කානුකූල නැති නිසා ගොඩක් වෙලාවට දේශගුණ විද්‍යාවේ පාඩමේ ප්‍රශ්නයක් ආවොත් ওই දෙක අහනවා. ඒ නිසා හොඳට පාඩම් කරගන්න. හරි දැන් ඔයා දන්නවා මේ කියන කාලගුණයයි ඔය කතා කරපු දේශගුණයයි දෙකම තීරණය වෙන්නේ පොදු සාධක ටිකකින්. තේරුණාද? කාලගුණයක් දේශගුණයක් කියන දෙකම තීරණය වෙන්නේ පොදු සාධක ටිකකින්. මොනවද මේ සාධක ටික? මේ යම් ප්‍රදේශයකට සිදුවන වර්ෂාපතනය. ඒ ප්‍රදේශයේ පරිසරයේ පවතින උෂ්ණත්වය. ඊළඟට ඒ ප්‍රදේශයේ පරිසරයේ පවතින වායුගෝලීය පීඩනය. ඊළඟට ආර්ද්‍රතාවය. ඒ කියන්නේ ජල වාෂ්ප කොච්චර තියෙනවද, තෙතමනය කොච්චර තියෙනවද කියන කාරණේ. ඊළඟට වලාකුළු නිර්මාණය. මෙන්න මේ වගේ කාරණා මත තමයි මේ ප්‍රදේශයේ තියෙන දේශගුණයයි කාලගුණයයි කියන දෙකම තීරණය වෙන්නේ. දැන් කාලගුණය කියන එක වෙනම නිර්වචනය කළාට දේශගුණය කියන එක වෙනම නිර්වචනය කළාට සංකල්ප දෙකක් වුණාට මේ දෙකම තීරණය වෙන එකම සාධක සමූහයයි. මොනවද? වර්ෂාපතනය, පරිසර උෂ්ණත්වය, ආර්ද්‍රතාවය, පීඩනය, සුළඟ, වලාකුළු නිර්මාණය වගේ සාධක මත. ඒ නිසා මතක තියාගන්න ඕනේ මෙන්න මේ කාලගුණයයි දේශගුණයයි තීරණය කරන මෙන්න මේ පොදු සාධක සමූහයට කියනවා කාලගුණයේ මූලිකාංග. එහෙම නැත්නම් දේශගුණයේ මූලිකාංග. හරි කාලගුණයේ මූලිකාංග එහෙම නැත්නම් දේශගුණයේ මූලිකාංග කියලා තමයි කියන්නේ. එහෙනම් කවුරු හරි කෙනෙක් පේපර් එකේ වාගේ ප්‍රශ්නයක් විදිහට ඇහුවොත් කාලගුණය එහෙම නැත්නම් දේශගුණයේ මූලිකාංග 4ක් නම් කරන්න. දේශගුණයේ මූලිකාංග 3ක් නම් කරන්න. කොහොම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ලකුණු පොඩි ගාණක් දෙන්න. අන්න එතකොට මතක තියෙන්න ඕනේ මේ කියන්නේ කාලගුණය හරි දේශගුණය හරි තීරණය කරන සාධක ටික. එහෙම නැත්නම් ඒකට බලපාන සාධක සමූහය. වර්ෂාපතනය, උෂ්ණත්වය, පීඩනය, සුළඟ, ආර්ද්‍රතාවය මෙන්න මේ දේවල්. අපි එන අලුත් ඡේදක ලියමු. ඔතනම පහලින් ලියන්න මෙහෙම. ඉහත සඳහන් කළ ආකාරයට කාලගුණය හා දේශගුණය කාලගුණය හා දේශගුණය කාලගුණය හා දේශගුණය සංකල්පමය වශයෙන් ගත් විට
එකිනෙකට වෙනස් අර්ථ ඇති සංකල්ප දෙකක් වුවත්. එකිනෙකට වෙනස් අර්ථ ඇති සංකල්ප දෙකක් වුවත්. එකිනෙකට වෙනස් අර්ථ ඇති සංකල්ප දෙකක් වුවත්. ඒවා තීරණය වන්නේ එකම සාධක සමූහයක් මත වේ. ඒවා තීරණය වන්නේ එකම සාධක සමූහයක් මත වේ. ඒවා තීරණය වන්නේ එකම සාධක සමූහයක් මත වේ. එම සාධක කාල ගුණය ඇලයිරක් දේශ ගුණය වචන දෙකම ලියන්න. එම සාධක කාල ගුණය ඇලයිරක් දේශ ගුණය තීරණය කරන සාධක නමින් තීරණය කරන සාධක නමින් තීරණය කරන සාධක නමින් හැඳින්වේ. කාල ගුණය ඇලයිරක් දේශ ගුණය තීරණය කරන සාධක නමින් හැඳින්වේ. මේවා කාලගුණයේ මූලිකාංග ලෙසද මේවා කාලගුණයේ මූලිකාංග නැත්නම් දේශගුණයේ මූලිකාංග ලෙසද හැඳින්වේ. කාලගුණයේ මූලිකාංග එහෙම නැත්නම් දේශගුණයේ මූලිකාංග ලෙසද හැඳින්වේ. හරි දැන් පුතේ තරු ලකුණක් දාලා අපි ලියමු මේ මූලිකාංග ටික පිළිවෙලට. දැන් ඔය කියපු මූලිකාංග කීපයක් තියෙනවා. ඒවා සමහර වෙලාවට එකිනෙකට සම්බන්ධතාව දක්වන අවස්ථාවක් තියෙනවා. ඒ නිසා මම පිළිවෙලට කියන්නම්. පොයින්ට් වශයෙන් එහෙම නැත්නම් අංක දාලා පහළට ලියන්න. කාලගුණේ ඇලයිරක් දේශගුණේ මූලිකාංග. පළවෙනි එක පරිසර උෂ්ණත්වය. පරිසර උෂ්ණත්වය. එහෙම නැත්නම් වායු ගෝලීය උෂ්ණත්වය. දෙක ආර්ද්‍රතාව. 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 තුන වර්ෂණය. වර්ෂාපතනය නෙමෙයි වර්ෂණය. හතර වායුගෝලීය පීඩනය. වායුගෝලීය පීඩනය. පහ සුළඟ. හය වලාකුළු නිර්මාණ. හය වලාකුළු නිර්මාණය. හොඳයි දැන් එහෙනම් දන්නවා කාලගුණය දේශගුණය කියන දෙක තීරණය වන මූලිකාංග හයක් ගැන අපි කතා කරන්න හදනවා දීර්ඝ වශයෙන්. මොනවද මේ සාධක හය? වායුගෝලීය උෂ්ණත්වය, ඊළඟට ආර්ද්‍රතාවය, ඊළඟට වලාකුළු නිර්මාණය, ඊළඟට වර්ෂණය, පීඩනය, මේ වගේ කාරණා සම්බන්ධයෙන් තමයි මේ දීර්ඝ කතා බහක් කරන්න හදන්නේ. එහෙනම් අපි අනුමාතුකාවකට ගම්මු වායුගෝලීය උෂ්ණත්වය. එහෙම නැත්නම් පරිසර උෂ්ණත්වය. මාතෘකාවට ගන්නකො. හරි. මට කියන්න කොහොමද මේ වායුගෝලයට උෂ්ණත්වයක් ලැබෙන්නේ? එහෙම නැත්නම් උණුසුමක් ලැබෙන්නේ? වායුගෝලයට උණුසුමක් ලැබෙන්නේ කොහොමද කියලා අහුවොත් ළමයි එකපාරට දෙන උත්තරේ තමයි සූර්යාගෙන් එන කිරණ මගින් ගේන තාපයෙන් තමයි වායුගෝලීය උණුසුම වෙන්නේ කියලා කියනවා. හැබැයි එහෙම කිව්වට ඒක නිශ්චිත පැහැදිලි කිරීමක් නෙමෙයි. ඒක හරි පැහැදිලි කිරීමක් වෙන්නේ නැහැ. අපි දන්නවා වායුගෝලය ඇතුළු සියලුම දේවල් තාපවත් වෙන්නේ මේ සූර්යාගෙන් එන කිරණ වලින් ගේන තාපයෙන් කියන එක අපි දන්නවා. නමුත් අර වගේ උත්තරයක් දුන්නාම ඒක භාගයට උත්තරයක්. ඒක සම්පූර්ණ උත්තරයක් නෙමෙයි. හොඳට අහගන්න මේ කතාව. වායුගෝලය තාපවත් වෙන්නේ ඔයාලා කියන විදිහට සූර්යාගේ සිට එන කිරණ මගින් ගේන තාපයෙන් තමයි.
හැබැයි ඒක ඊට වඩා හොඳට තාපවත් වෙන ආකාරය අපිට හොඳට පැහැදිලි කරලා දෙන්න වෙනවා. අහගන්න අපි දන්නවා සූර්යාගේ සිට පෘථිවියට තියෙනවා දුර. සූර්යා පෘථිවිය අතර දුර තියෙනවා කිලෝමීටර් මිලියන 149.7ක්. ඒක වටේලා ගත්තාම අපි කියනවා කිලෝමීටර් මිලියන 150ක් කියලා. එතකොට මේ කිලෝමීටර් මිලියන 150ක දුරක ඉඳලා සූර්යාගෙන් නිකුත් කරන කිරණ මගින් ගේනවා තාපයක්. යම් උණුසුමක්. හරිද? එතකොට අපි දන්නවනේ සූර්යාගේ සිට පෘථිවිය කරා එන කිරණ වර්ගක් තියෙනවා තුනක්. නේද? දෘශ්‍ය සේවා ආලෝක කිරණ තියෙනවා. ඊළඟට අදෝරක්ත කිරණ තියෙනවා. පාරජම්බුල කිරණ තියෙනවා. මේ වගේ විවිධ වර්ග වලින් හඳුන්වන නම් වලින් හඳුන්වන කිරණ වර්ග පොළොව කරා එනවා. එතකොට මේවෙන් කියන තාපයෙන් වායුගෝලය රත් වෙනවා කියලා එකපාරට කියන්න බෑ. අපි දන්නවා මේ කියන ආකාර තුනටම පොළොව කරා එන කිරණ වලින් වායුගෝලය නෙමෙයි එකවර රත් වෙන්නේ. ඉස්සෙල්ලාම රත් වෙන්නේ පොළොව තලේ. හොඳට අහගන්න මේ කතාව. පෘථිවිය කරා සූර්යාගේ ඉඳලා එන කිරණ එන්නේ පුතේ කෙටි තරංග විදියට. කෙටි තරංග කියන්නේ තරංග ආයාමයේ බොහොම කෙටි විස්තරය. ඒ කියන්නේ තරංගයේ උස ගොඩක් වැඩි කිරණක් මේ විදියට තමයි එන්නේ. එතකොට මේ කෙටි තරංග ප්‍රාථමික තරංග ඊටාම වේගවත්. ඒ නිසා ඝන පෘෂ්ඨ හරහා ද්‍රව පෘෂ්ඨ හරහා මෙයාට එන්න පුළුවන්. එතකොට මේ සූර්යාගේ ඉඳලා අර කිලෝමීටර් මිලියන 149.7ක දුරක් ගෙවාගෙන පොළොව තලයට එන්න මේ කිරණකට යන කාලය ගණනය කරලා තියෙනවා දේශගුණ කාලගුණ විද්‍යාඥයෝ. ඒගොල්ලෝ කියන්නේ මිනිත්තු 8ක් වගේ කාලයක්ලු යන්නේ අච්චර දුරක් ගෙවාගෙන එන්න. එහෙනම් ඔයාලට තීරණය කරගන්න පුළුවන් මේ කිරණවල තියෙන වේගය කොච්චරද කියන එක. නේද? කිලෝමීටර් මිලියන 149.7ක දුරක් ගෙවාගෙන සූර්ය කිරණකට පොළොවට එන්න යන කාලය මිනිත්තු 8යිලු. විනාඩි 8ක් ඇතුළත එනවලු. හිතා ගන්නකො වේගය. මේ කෙටි තරංග. මේ විදිහට මේ තරම් වේගයකින් මේ පොළොව කරා එන මේ කෙටි තරංග වලට බෑ මගදී හම්බෙන මේ වායු අංශු රත් කර මග රස්තියාදු වෙවි ඉන්න බෑ. එහෙම වෙන්නේ නැහැ ඒගොල්ලෝ. වේගවත් බව නිසා වේගෙන් පොළොව කරා එනවා. ඇවිල්ලා පොළොව තලයේ තමයි තාපවත්. හරි? මම ඔයාලට සරල රූපසරහනකින් මේක ඇඳලා පෙන්නන්නම්. මෙන්න තියෙනවා පොළොව තලය. හරි? පොළොව තලයේ තියෙනවා සූර්යාගේ ඉඳලා සූර්යාගේ ඉඳලා මේ විදිහට එනවා කෙටි තරංග. කෙටි තරංග එනවා මග හම්බෙන කායකවත් කතා බහක් නැහැ. වේගවත් තරංගයක්, වේගවත් කිරණයක් පොළොවට එනවා. ඇවිල්ලා මෙන්න මේ පොළොව තලයේ රත් වෙනවා, තාපවත් වෙනවා. පොළොව ඉක්මනින් රත් වෙනවා. පොළොවේ ස්වභාවය තමයි ඉක්මනින් තාපවත් වෙනවා, ඉක්මනින් සිසිල් වෙනවා. ඒ වගේම මේ තාපවත් වෙන පොළොවෙන් ඔන්න ඊළඟට පිට වෙන්න ගන්නවා දිගු තරංගයක්. දිගු තරංගයක්. හරි? එයා බොහොම දුර්වලෙක් කෙනෙක්. මෙන්න මේ දිගු තරංගය සතු තාප ශක්තියෙන් තමයි මේ වායු ගෝලයේ තියෙන වායු අංශු රත් වෙන්නේ. හරිද? දිගු තරංගයේ සතෝ තියෙන තාප ශක්තියෙන් තමයි වායු ගෝලයේ තියෙන වායු අංශු රත් වෙන්නේ, තාපවත් වෙන්නේ. ඒකනේ අපි ඉගෙන ගන්නේ මේ පොළොව තලයෙන් ඈතට යන්න යන්න පරිවර්තී ගෝලය තුල උස සමග උෂ්ණත්වය අඩු වෙනවා කියලා කතාවක්. අපි ඒකට කියනවානේ පරිසර පතන ශීඝ්‍රතාව කියලා. අහලා තියෙනවනේ, ඉගෙනගෙන තියෙනවනේ කලින්. නේද? පරිසර පතන ශීඝ්‍රතාව කියන්නේ මොකක්ද? මේ පොළොව තලයේ ඉඳලා උස වැඩි වෙන සෑම මීටර 1000කටම උෂ්ණත්වය සෙල්සියස් අංශක 6.4 ගානේ අඩු වෙනවා කියන කතාව. නේද? ඔන්න දැන් හේතුව දන්නවා අඩු වෙන්නේ කොහොමද? එන්නේ කෙටි තරංගයක් වේගයෙන් පොළොවට එනවා. ඇවිල්ලා පොළොව රත් වෙනවා. රත් වෙච්ච පොළොවෙන් කිරණයක් පිට වෙනවා, බොහොම දුර්වල කිරණයක්. ඒ දුර්වල කිරණයේ සතු තාප ශක්තියෙන් තමයි වායු අංශු රත් වෙන්නේ. වායු ගෝලයේ තාපවත්. එතකොට මෙන්න මේ දුර්වල කිරණයේ සතු තාප ශක්තියෙන් වායු ගෝලයේ රත් වෙනකොට අපි දන්නවා පොළොවට ආසන්නම වායු අංශු ටික තමයි හොඳින් රත් වෙන්නේ. පොළොවෙන් ඈතට යන්න රත් කරන්න පුළුවන් හැකියාව, තාපවත් කිරීමේ හැකියාව අඩු වෙනවා. ඇයි මේ භූ විකිරණය කියන එක දුර්වලෙක්නේ, ආවා වගේ දිග දුරක් ආපහු යන්නත් බෑ. ඒ නිසා එයාට යන්න පුළුවන් සීමාවේ තියෙන වායු අංශ තමයි රත් කරන්නේ. ඒ නිසා පොළොවට ළඟම වායු අංශ හොඳින් රත් වෙනවා. ඈතට යන්න මේ වායු අංශ රත් කරන්න හැකියාව අඩු වෙලා යනවා. ඒ නිසා අපිට පේනවා පහළ ඉඳලා මේ පොළොව තලයේ ඉඳලා ඉහළට යන්න යම් සීමාවක් දක්වා අපිට පේනවා උස සමග උෂ්ණත්වය අඩු වී යාමක් වෙනවා. උසත් එක්ක උෂ්ණත්වය අඩු වී යාමක් වෙනවා. එතකොට ඔන්න ඔය විදිහට තමයි වායු ගෝලයේ තාපවත් වීම සිද්ධ වෙන්නේ. හරි? වායු ගෝලයේ උණුසුම් වීම සිද්ධ වෙනවා. මේ කතාව මම හිතනවා පැහැදිලිද කියලා. ගැටලුවක් තියෙනවා නම්, තේරුම් තැනක් තියෙනවා නම් දැන් අවස්ථාවක් තියෙනවා පාට ඒ ගැන කරුණු ඉදිරිපත් කරන්න. එහෙම නැත්නම් නෝට් එක ලියන්න යන්න පුළුවන්.
නෑ සර් නෝට් එක ඈ? නෝට් එක ලියමු. හරි. අපි නම් නෝට් එක ලියමු. මාතෘකාව ලියා ගන්න වායු ගොඩි උෂ්ණත්වය. ලියන්න මෙහෙම පෘථුවියත් සූර්යයත් අතර දුර. පෘථුවියත් සූර්යයත් අතර දුර. පෘථුවියත් සූර්යයත් අතර දුර කිලෝමීටර් මිලියන 149.7ක් වේ. පෘථුවියත් සූර්යයත් අතර දුර කිලෝමීටර් මිලියන 149.7ක් වේ. සූර්යාගෙන් නිකුත් කරන කිරණයක් සූර්යාගෙන් නිකුත් කරන කිරණයක් සූර්යාගෙන් නිකුත් කරන කිරණයක් මෙතරම් විශාල දුරක් ගෙවාගෙන පොළොව තලය කරා පැමිණීමට මිනිත්තු 8ක් වැනි කාලයක් ගතවන බව ගණනය කොට තිබේ. මිනිත්තු 8ක් වැනි කාලයක් ගතවන බව ගණනය කොට තිබේ. සූර්යයා හයිඩ්‍රජන් හීලියම් බවට පරිවර්තනය කර ගනිමින් උපදවා ගන්නා වූ ශක්තිය සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝකවලට බෙදා හැරීම සිදුවේ. මේ ආකාරයට සූර්යාගේ සිට පෘථිවිය කරා සමාවක් දාලා මෙහෙම ලියන්න. සමාවක් දාලා මෙහෙම තරු ලකුණු 3ක් පහළට දාලා ලිව්වනම් හොඳයි. සූර්යාගේ සිට පෘථිවිය කරා අදෝරක්ත කිරණ ඊළඟ එක දෘශ්‍ය හේවත් ආලෝක කිරණ තුන්වෙනි එක පාරජම්බුල කිරණ වශයෙන් කිරණ වර්ග තුනක් පෘථිවිය කරා පැමිණීම සිදුවේ. මෙම කිරණ මගින් ගෙන එන තාපයෙන් වායු ගෝලය තාපවත් වීම සිදුවේ. අලුත් ඡේදක පටන් ගන්න. පෘථිවිය කරා පැමිණෙන ආගාමී හෙවත් කෙටි තරංග
ආගාමී හෙවත් කෙටි තරංග මගින් ආගාමී හෙවත් කෙටි තරංග මගින් භූතලය වහා තාපවත් වීම සිදුවේ. භූතලය වහා තාපවත් වීම සිදුවේ. ඒ කියන්නේ ඉක්මනින් රත් වෙනවා කියලා කියන්නේ. භූතලය වහා තාපවත් වීම සිදුවේ. අනතුරුව තාපවත් වූ භූතලයෙන් අනතුරුව තාපවත් වූ භූතලයෙන් අනතුරුව තාපවත් වූ භූතලයෙන් නිකුත් කරන දිගු තරංගයක් වූ නිකුත් කරන දිගු තරංගයක් වූ භූ විකිරණය සතු නිකුත් කරන දිගු තරංගයක් වූ භූ විකිරණය සතු තාප ශක්තියෙන් වායු ගෝලයේ ඇති වායු අංශු තාපවත් වීම සිදුවේ. වායු ගෝලයේ ඇති වායු අංශු තාපවත් වීම සිදුවේ. මේ නිසා පිරිසිදු වියලි වාතයේ මේ නිසා පිරිසිදු වියලි වාතයේ ඇතිවන උණුසුම පිරිසිදු වියලි වාතයේ ඇතිවන උණුසුම පිරිසිදු වියලි වාතයේ ඇතිවන උණුසුම වායු ගෝලීය උෂ්ණත්වය ලෙස හඳුන්වයි. වායු ගෝලීය උෂ්ණත්වය ලෙස හඳුන්වයි. හරි. දැන් එහෙනම් මම ඔතෙන්දී අර ඔයාලට පැහැදිලි කරලා දුන්න භූ විකිරණයේ සතු තාපයෙන් වායු ගෝලයේ වායු අංශු රත් වෙනවා කියන කතාව විතරයි කිව්වේ. ඒ නිසා අර ඉහළට යන්න යන්න උස සමග උෂ්ණත්වය අඩු වෙනවා. ඒක පරිසර පතන ශීඝ්‍රතාව කියනවා. ඒක අඩු වෙන්නේ 18 6.4 ගානේ. ඔය කතන්දර මොකක් කිව්වේ නැහැ. ඇයි? ඒවා අපි කලින් අර පළවෙනි පාඩමේ තියෙන භෞම පද්ධති පාඩමේ වායු ගෝලය ගැන කොටසක්. අන්න එතෙන්දී අපි ඒවා කතා කරනවානේ. ඒ නිසා නැවත රිපීට් කළා මේක ලියන්න අවශ්‍ය වෙන්නේ නැති නිසා මම අපිට අවශ්‍ය දේ විතරක් කෙටි කරලා මෙතෙන්දී ලියා ගන්නවා. නේ අපිට අවශ්‍ය වෙන මෙතෙන්දී වායු ගෝලයට උණුසුමක් ඇති වෙන්නේ කොහොමද කියන කාරණේ. ඒ නිසා ඒ කොටස් ටික මගහැරලා වායු ගෝලයට උණුසුම ඇති වෙන්නේ කොහොමද කියන කාරණේ පැහැදිලි කරලා දුන්නා. හරි. දැන් එහෙනම් දන්නවා පුතේ වායු ගෝලයට උණුසුම ඇති වෙන්නේ අර සූර්යාගෙන් ගින කෙටි තරංග වලින් නෙමෙයි ඍජුව. ඒකෙන් ගින තාපයෙන් පොළොව රත් වෙලා පොළොවෙන් පිට කරන භූ විකිරණයේ සතු තාප ශක්තියෙන් තමයි වායු ගෝලය තාපවත් වෙන්නේ. එතකොට මේ වායු ගෝලයේ පිරිසිදු වියලි වාතය ඇතිවන උෂ්ණත්වයට එහෙම නැත්නම් උණුසුමට තමයි වායු ගෝලීය උෂ්ණත්වය කියලා කියන්නේ. අපි දන්නවා මේ වායු ගෝලීය උෂ්ණත්වයේ මනින්ද මිනුම් කරන්න උපකරණයක් ලෝකේ තියෙනවනේ නේද? ඒකට අපි කියනවා උෂ්ණත්ව මානය. මේ උෂ්ණත්ව මානය කියන උපකරණේ භාවිත කරලා තමයි අපි පාඨාංක ලබා ගැනීම කරන්නේ. එතකොට මේ පාඨාංක ගණ්ඩත් අපිට තියෙනවා මිනුම් ඒකක දෙකක්. එකක් තමයි සෙල්සියස් වලින් අපිට පුළුවන්කම තියෙනවා මේ පාඨාංක ලබා ගන්න. ඒ වගේම තමයි ඔයාලා දන්නවා උෂ්ණත්වයමයින තවත් ඒකකයක් තියෙනවා ෆැරන්හයිට්. ෆැරන්හයිට් සහ සෙල්සියස් කියන මිනුම් ඒකක දෙකෙන්ම අපිට වායු ගෝලීය උෂ්ණත්වය මිනුම් කිරීමේ හැකියාව තියෙනවා. එහෙනම් අපි ඔන්න ඔය ටික ඊළඟට ලියන්න ඕනි. මේ Zoom පැකේජ් එක විනාඩි 40න් කට් වෙන එකක්. තව පොඩි වෙලාවකින් මේක කට් වුණොත් ඔයා ඊළඟට ආපහු ඒ ලින්ක් එකම ජොයින් වෙන්න. हाँ सर හොඳයි. එහෙනම් අපි ලියන්න ගමුකෝ අලුත් ඡේදික පටන් ගන්න. හැම ලියන්න. පරිසර උෂ්ණ